ආයුබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ සමාජයේ ගොඩක් දෙනෙක් නිතරම කතා කරන. හැබැයි වැරදියට තේරුම් මරන්තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි පොහොසත් මිනිස්සු සල්ලි ඉතුරු කරන විදිහ. සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන්නේ පොහොසත් මිනිස්සු සල්ලි ඉතුරු කරන්නේ වියදම් කරන්නේ නැතුව හැමදේම ලෝභකමින් අල්ලගෙන ඉන්න නිසා කිය. හැබැයි මනෝවිද්‍යාත්මකව බැලුවොත් එක සම්පූර්ණයෙන්ම වැරදි. පොහොසත් මිනිස්සුන්ගේ සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ මොලය මුදල් ගැන හිතන ආකාරය අතර ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍ය අය සල්ලි ඉතුරු කරද්දි මානසිකව පීඩාවට පත්වෙනවා. හැබැයි පොහොසත් අය සල්ලි ඉතුරු කරන්නේ කිසිම පීඩනයක් නැතුව හරිම සැහැල්ලුවේ. ඉතින් ඔයත් මේ කතාව අවසන් වෙනකං ඇහුවොත් සල්ලි ගැන තියෙන ඔයාගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ප්‍රායෝගික රහසක් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබටත් පොහොසත් මිනිස්සු වගේ සල්ලි ඉතුරු කරගන්නත් පුළුවන් වෙයි. ඉතිං අපි එහෙනම් කතා බහලා බලමු. කමල් සහ නිමල් කියන්නේ කොළඹ එකම ඔෆිස් එකක එකම පඩියට වැඩ කරපු යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නටම මාසකට රුපියල් ලක්ෂයක පඩියක් තමයි ලැබෙන්නේ. හැබැයි මේ දෙන්න සල්ලි ගැන හිතපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. කමල් කියන්නේ සල්ලි වියදම් කරන්න ගොඩක් බය කෙනෙක්. එයා හැමතිස්සෙම බැලුවේ කොහොමහරි සල්ලි ඉතුරු කරන්න. මනෝවිද්‍යාවේදී අපි මේකට කියන්නේ ස්කාසිටි මයින්ඩ්සෙට්. එහෙමත් නැතිනම් හිගතා මානසිකත්වය කියලා. කමල් ඔෆිස් යන්න සපත්තු දෙකක් ගත්තා රුපියල් 2000කට. එයා හිතුවේ මම රුපියල් 8000ක් ඉතුරු කරලා කියලා. ඒ වගේම කමල් තමන්ගේ පඩියෙන් සල්ලි ඉතුරු කළේ මාසේ අන්තිමට වියදම් ඔක්කොම කලාට පස්සේ ඉතුරු වෙච්චි ගාන. ගොඩක් කලාවට මාසේ අන්තිමට ඉතුරුනේ රුපියල් 2000ක් 3000ක් විතර මුදලක්. එකයා සාමාන්‍ය ගිනුමක තමයි දැම්. අනිත් පැත්තෙන් නිමල්ට තිබුණේ abundance mindset. එහෙමත් නැතිනම් සමෘද්ධිමත් මානසිකත්වය. නිමල් ඔෆිස් යන සපත්තු දෙකක් ගත්තා රුපියල් 10000ක් දීලා. කමල් නිමල්ට හිනහවුණ. උඹට පිස්සුද ඔච්චර ගානක් දීලා සපත්තු ගන්න. සල්ලි ඉතුරු කරන්න තේරෙන් නැද්ද කියල තමයි කමල් ඇහුවේ. ඒ වගේම නිමල් තමන්ගේ පඩිය ලැබුණු ගමම් මුලින්ම රුපියල් 10000ක් වෙනත් ගිනුමකට දැම්ම. එයා ඒ සල්ලි ආයෝජනෙත් කළ. ඉතුරු රුපියල් 90,000 තමයි එයාගේ මුළු මාසටම වියදම් කරේ. ඒවා කළමනාකරණය කරගෙන යා කළා. ඒ විතරක් නෙමෙයි. නිමල් තමන්ගේ සල්ලිවලින් රුපියල් 15000ක් දීලා අලුත් වෘත්තීය පාඨමාලාවකුත් හැදෑරු. ඉතින් කමල් දැක්කේ මේවා අනවශ්‍ය වියදම් විදිහට. ඉතින් මෙහෙම අවුරුදු 5ක් ගත. කමල් ගත්තු සපත්තු දෙක බාල සපත්තු දෙකක් නිසා මාස 6න් 6ට කැඩෙනවා. අවුරුදු 5ක් විතර යනකොට එයාට කීපසරයක් සපත්තු මාරු කරන්න වුණා. එයා සපත්තු 10 පාරක් විතර මාරු කරලා තිබ්බ. ඒ කියන්නේ එයාට රුපියල් 20000කටත් වඩා ඒ සඳහා වියදම් වෙලා. ඒ වගේම එයා බැංකුවේ දාපු පොඩි සල්ලි ප්‍රමාණය උද්දමනය නිසා දිය වෙලා ගිහිල්ල. කමල් හිටියේ එදා හිටපු තැනම. හැබැයි නිමල් ගත්තු රුපියල් 10000 සපත්තු දෙක එයා අවුරුදු 5ක්ම පාවිච්චි කරා. නිමල් සපත්තු වෙනුවෙන් ආයෝජනය කරලා තිබ්බේ රුපියල් 10000ක් විතරයි. එයා අර පාඨමාලාව කරපු නිසා සහ තවත් දේවල් ඉගෙන ගත්තු නිසා ඔෆිස් එකේ උසස් වීමක් ලැබෙනවා. පඩිය දෙගුණ වෙනවා. ඒ වගේම එයා හැම මාසෙකම මුලින්ම වෙන් කරපු සල්ලි ටික ටික එකතු වෙලා. එයා ඒවා ආයෝජනෙත් කළා. ඒ නිසා ලොකු ලාභයක් එයාට ලැබිලා තිබුණා. නිමල් දැන් ආර්ථිකාතින් පීඩාවක් නැති ධනවත් පුද්ගලයෙක්. කමල්ට තාමත් තේරෙන්නේ නැහැ එකම පඩිය ගත්ත නිමල් කොහොමද පොහොසත් වුනේ කියලා. ඉතින් ඔන්න ඕක තමා මේ නිමල්ගේ සහ කමල්ගේ කතාව. මේ නිමල්ගේ සහ කමල්ගේ කතාවෙන් පොහොසත් මිනිස්සු සල්ලි ඉතුරු කරන මනෝවිද්‍යාත්මක රහස් 3ක් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි එක තමා මිල වෙනුවට වටිනාකම තේරුම් ගැනීම. සාමාන්‍ය අය සල්ලි ඉතුරු කරන්න හදන්නේ හැමදේම ලාභෙට අරගෙන.
හැබැයි ලාභ දේවල් ඉක්මනින් කැඩිලා විනාශ වෙලා යනවා. දිගු කාලයක් ඒවා පාවිච්චි කරන්න බැරි නිසා වියදම වැඩි වෙනවා. පොහොසත් අය සල්ලි වියදම් කරද්දි බලන්නේ මේකෙන් මිල කීයද කියන එක නෙමෙයි. මේකෙන් Tamanට දිගු කාලීන ලැබෙන වටිනාකම් මොනවද කියන එකයි. නිමල් ගත්තු සපත්තු දෙක ඊට හොඳම උදාහරණය. ගුණාත්මක දෙයකට මුදල් යෙදවීම දිගු කාලීනව විශාල මුදලක් ඉතිරි කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලදී අපි හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕනේ. දෙවැනි දේ තමා මුලින් Tamanට ගෙවීම කියන එක. කමල් සල්ලි ඉතුරු කළේ වියදම් කරලා ඉවර වෙලා. ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපේ මොළය හැමතිස්සෙම උත්සාහ කරන්නේ අතේ තියෙන සල්ලි ටික එදා දවසේ සතුටු වෙනුවෙන් වියදම් කරන්න. පොහොසත් අය කරන්නේ පඩිය ආපු ගමන් තමන්ගේ අනාගතය වෙනුවෙන් මුදලක් වෙන් කරන එක. ඊට පස්සේ ඉතුරු මුදලෙන් ජීවත් වෙනවා. මේකෙන් මොළයට තීරණ ගැනීමේ මහන්සිය නැති වෙනවා වගේම ඉතිරි කිරීම ස්වයංක්‍රීය වෙනවා. තුන්වෙනි එක තමා හිගතා මානසිකත්වයෙන් මිදීම. කමල් උත්සාහ කළේ තියෙන සල්ලි ටික ආරක්ෂා කරගෙන එක තැන හිර වෙලා ඉන්න. හැබැයි නිමල් තමන්ගේ මුදල් යෙදෙව්වේ තමන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කරගන්න. පොහොසත් අය දන්නවා තමන්ට කළ හැකි හොඳම ආයෝජනය තමන්ගේ මොළය බව. වියදම් කපලා සතෙන් සතේ ඉතුරු කරනවට වඩා තමන්ගේ ආදායම් මාර්ග වැඩි කරගන්න එක තමයි ධනවත්වීමේ ප්‍රධානම රහස වෙන්නේ. ඉතින් සල්ලි ඉතුරු කරනවා කියන්නේ දුක් විඳින එකට නෙමෙයි. ඒක බුද්ධිමත්ව තීරණ ගන්න එකට. කමල් වගේ පීඩණයෙන් සල්ලි හංගනවා වෙනුවට අද ඉඳන් නිමල් වගේ බුද්ධිමත්ව ඔබේ මුදල් කළමනාකරණය කරන්න උත්සාහ කරන්න. ඉතින් අද කතාවෙන් ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ ගැන ඔයාගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ එක යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න වගේම මේ වගේ ජීවිතයට කතාවක් අහන්න ජීවිතයට කතාවක් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔබට සුබ දවසක් වේවා.